ඇමරිකානු ව්‍යවසායක ජිම් රොන් කියනවා මේ ලෝකේ වේදනා දෙකක් තියෙනවා. එකක් තමයි the pain of discipline, විනයේ වේදනාව. අනිත් එක තමයි the pain of regret, පසුතැවිල්ලේ වේදනාව. ලස්සනම දේ තමයි මේ වේදනා දෙකම තනි මිනිස්සෙක්ට විඳින්න වෙන්නේ නැහැ. උදාහරණයකට ගත්තොත් විභාගයකට කලින් හැමදාම පාඩම් කරලා එකම විදියට වැඩ ටික කරලා පුදුම මහන්සියක් වෙලා මේ විනයේ වේදනාව විඳපු කෙනෙක් කවදාවත් ප්‍රතිඵල ආපු දවසට මෙන්න මේ පසුතැවිල්ලේ වේදනාව විඳින්නේ නැහැ. ඒ වගේම තමයි විභාගයට කලින් කිසිම වැඩක් කරන්නේ නැතුව හොඳට එන්ජොයි කරලා කිසිම බරපතලක් නැතුව හිටපු කෙනාට කිසිම විනයේ වේදනාවක් දැනෙන්නේ නැහැ විභාගයට කලින්. හැබැයි ප්‍රතිඵල ආවට පස්සේ උපරිම දැනෙනවා මොකක්ද මේ? පසුතැවිල්ලේ වේදනාව. එතකොට ඔයාව ආස කරන සාර්ථක මිනිස්සු හැමෝගෙම පිටිපස්සේ තියෙන්නේ මෙන්න මේ විනයේ වේදනාව. හොඳට මතක තියාගන්න මේ විනයේ වේදනාවට වැඩිය පසුතැවිල්ලේ වේදනාව සෑහෙන්න දරුණුයි. මේකෙන් මැරෙනකම් ගැලවීමක් නෑ මිනිස්සෙක්ට. මේක හැම වෙලාවෙම choice එකක්. ඒක නිසා දෙපාරක් හිතන්න නැතුව the pain of discipline නැත්නම් විනයේ වේදනාව තෝරගන්න. මොකද මේකේ ප්‍රතිඵලයේ හැම විටම වචන වලට පෙරලන්න බැරි තරම් රහයි. යුගයේ ඉංග්ලිෂ් බ්‍රෑන්ඩ් එක ඇන්ඩ්‍රූ අමරසිංහ